හයි ගයිස් අපි යනවා මේ වෙල පැත්ත ගිහින් එන්න නිකන් ඉන්න එකේ මේ අපේ මේ ගේ ගාව තියෙන වෙල මේ දැන් යන ගමන් ඉන්නේ මේ අර අතන මේ වෙල මැද තියෙනවා ගලටත් යනවා බලන්න නිකන් මේ ඒ ගලේ අර ඔය නිදන් එහෙම තියෙනවා කියලා කියනවා කට්ටිය මේ ඒකත් බලාලා එමු වෙලගාව තියෙනවා මේ ගලක් කියන්නේ වෙලෙම තියෙන්නේ මෙතන මේ වතුර වල යට යනවා එතන අන්න ඉන්නවා තලගොයෙක් ඉන්නවා ගියා ඌ යට ගියා අපි යනවා මෙතනින් මේ තලගොය යට ගියා මේ මෙහා පැත්තේ ෆැක්ටරියක් තියෙන්නේ සබන් ෆැක්ටරියක් තියනවා මේ ගොයන් නම් කපලා මේ දවස්වල යනවා අර ගල බලන්න නැත්නම් ඔය නිදන් එහෙම තියනක් කියලා කියනවා මේකේ මේ කට්ටිය එතන කට්ටිය ඉන්නවද දන්නේ නැහැ මේ හිටියේ නැත්නම් අපිට ගල උඩට යන්න පුළුවන් අර හැටියට යන්න ඕනේ තව අපි මේ තව මේ ළඟ ඉන්නේ මේ කොහොමද යන්නත් බෑ මේ අතන මේ මෑ වගේක් තියෙනවා කඩා ගන්නත් ඕනේ එතනින් සෙරපුති ගලවමු අපි සෙරපුති ගලවලා යමු මොකද ඒ ටික ඉරෙනවා මේ වෙලාවට මේ නරි මුගටි දෙන්නේ දුවන්නේ මේ සුදු නායක ඉන්නවා මේ වෙලේ ඌ මේ වගේ වෙලාවට මේ එනවා අවුව තපින්න අර ගල ගාවට එන්නේ ගොඩක්ම බලමු මේ කොහමද යන්න මේ හරි තමයි මෑ තියෙන්නේ මෑ හැදිලාද කියලා බලමු මේ නෑ මෙන්න නෑ මේවා වෙල් නෑ මේවා වෙලේ හදන්න අපි එන ගම කඩමු මේ ටිකකුත් දැන් යමුකෝ අපි ගල බලලා ඉන්න ඉස්සලා මොකද නැත්තම් හවස් වුණොත් යන්න බෑ මේ හරියේ මේ සත්තු වෙන්න ගන්නවා මේ හරියට නායම වෙන්න කරකෙන්න ගන්නවා ඒකින්ද මේ ඉක්මනට යන් ගල බලන්න එන්න ගල ගාවට යන් කොහමද මෙතන මේ නියරම යන්න ඕනෙත් නෑ මේ ගොයන් කපලා හින්දා මේ වෙලෙන් නැදි මුණත් යන්න පුළුවන් ඒකයි ඉතින් වාසිය තියෙන කවුරුත් නෑ මං තනියම ආවේ කවුරුත් නෑ මෙතන මේ අන්න අර අතන ගල තියෙන්නේ හරිද අන්න අර පැත්තේ අතන තියෙන ගල අර මිනිස්සු ඉන්නවා අපි මේ එතනින් යමු කොහොම හරි මේ කටු තියනවද දන්නේ මේ කටු වලට වඩා උණ බට හිටවලා මේ අර කොඩි ගහපුවා සත්තු බය වෙන්න ගහපු කොඩි වල උණ බට හිටවපුවා තිබිලා ඒවා කඩලා තියෙනවා ඒ කඩපු ඉතින් උණ බට කෑර උඩට ඇවිල්ලා තියෙනවා ඒවෙන් ඇනෙනවා කකුලට ගහනොත් එහෙම කකුල් ටික කරා යනවා ඉතින් ඇනුණා මම මේ වෙලෙන් යන්නේ ගොඩක්ම නියර යන්න බෑ නියර මේ වැවිලා කනකො හොඳටම මැෂින් එක නියර යන්නේ නැහනේ ඒකින්ද මේ අර සෙරප්පු කියලා මතකත් නැහැ දැන් ඔයාගෙන ඉන්න කොහොම හරි ගලගාවට යන්න කොහොම හරි ගියම ගහලා වැටෙනවා ගයිස් මේ යන්නත් වලවල් නැමතන ඉක්මනට මේ අවුවේ යන්නත් බෑ කර වෙනවා අවුවේ
අපි දැන් ගල ගාවටම ඇවිල්ලා ඉන්නේ හරිද? ගල ගාවට ඇවිල්ලා ඉන්නේ. කට්ටිය ඉන්නවා guys. කට්ටිය ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. මං ගල ගාවට ගිහිල්ලා වීඩියෝ එක දාන්න පොඩක් ඉන්න. Hi guys මං අර ගල ගාවට ආවා ගලට. මේ තියෙන්නේ ගල මේ මෙතනින් මේ අර නිදාන් එහෙම තියනවා කියලා කියන්නේ කට්ටිය මේ මේකේ මේ ලකුණු මුකුත් නැහැ මේ මේකේ මේ ගලේ එතන මේ ගහලා බලද්දි මේ බොල් වගේ තියෙනවා නිකන් ඇතුලේ ඒ කියන්නේ ඇතුලේ හිස් පෙලත්තෙන් වල ඇතුලේ හිස් ඒ වගේ තියෙනවා කියන්නේ මේ දිගටම මේ ධාරයක් වගේ ගිහින් තියෙනවා පේන ඇති. ඒ ධාර ගිහින් තියෙන්නේ මේකේ මේ හැරි මේ බොල් නෑ ඔය. ලක ඒ ධාර ගිහින් තියෙනවා කියන්නේ මේ ගල උඩින් පීනවා වගේ ගලවන්න පුළුවන් කියන එක. හරිද? උඩින් ගලවන්න පුළුවන් අනික අර එක තැන් වල පෙලත් තැන් වල බොල් ගතියකුත් තියෙනවා. මේ මෙන්න මෙතන පේන ඇති මේ ගහක් පැලලා තියෙනවා මේ. දැන් නෑ අර පිච්චලා හින්දා මේ ගහක් පැලලා තියෙනවා. සාමාන්‍ය නිදානයක් මැණික් නිදානයක් කරනවා නම් ඇතුළට වතුර යන්න ඕනේ. හරිද? ඇතුළට වතුර යන්න ගියේ නැත්නම් මැණික මැරෙනවා. මැණික මේ මල මැණිකක් වෙනවා. ඒකින් තමයි ඇතුළට වතුර යන්න ඕන හින්දා මේ තැන් වලින් මේ වතුර යනවා මේ මැණික් නිදානයක් තියෙනවා නම්. හරිද? දැන් මේ හිතන විදියට මේක ඇතුළේ මැණික් නිදාන කරනවක් තමයි තියෙන්න ඕනේ. මොකද මෙතනින් ඇතුළට වතුර යනවා. ගල ඇතුළට මේ. ඔන්න ගල ඇතුළට ඔය හිල. ඔන්න හිල. ඔය හිලෙන් ඇතුළට වතුර යනවා ගල ඇතුළට මේ. දැන් හිතේ ඇතුළට වතුර යනවා. මේ ගස් පැලලා තියෙන මෙතන වතුර රැඳෙන හින්දා. හරිද? වතුර රැඳෙනවා. දැන් මෙතන පස් තියෙනවා නම් වතුර රැඳෙන්නේ නැහනේ. එහෙම පෙරිලා යනවා යන්න. මේ පෙරිලා පොඟලා උරනවා. දැන් මෙතන මේව තියනවා කියන්නේ මේ ගස් තියනවා කියන්නේ වතුර රැඳිලා තියනවා කියන එක. හරිද? මේ ඇතුළට කොහොමද වතුර යනවා? ගල ඇතුළට. මේ තියෙන ගල මේ මගේ පිටුපස්ස තියෙන සම්පූර්ණයෙන්ම ගල. අපි මේ ගමේ තියෙන මේ වෙල මැද්දේ මේ සම්පූර්ණයෙන් ගල අර පැත්තේ ඉර පෑන් යනවා. මම මෙතන දැන් හිටියා ගොඩක් වෙලා මේ උලංග එනට උලංගක් තියෙනවා. මම දැන් එහෙනම් මෙතන යනවා අර අත කට්ටි පේන ඇති. මම යනවා මෙතනින්. මේ එහෙම තමයි බහින්නේ මෙතනින් මේ ඉතින් බහැලා යන්න ඕනේ පල්ලෙහාට. එතනින් බහැලා පල්ලෙහාට යන්න ඕනේ. දැන් එහෙනම් අපි යනවා. මේ හරියන සුදු වෙලා ගල. සුදු අර තිරිවාන ප්‍රේකතු වෙලා ගල ඒකයි. මෙතන මේ ඉල්ලේ ගහලා කට්ටිය ඒකයි. මෙහෙම අහලා තියෙන්නේ. මේක මේ කෑල්ලේ වැඩ කරන්නේ නැහැ. අපි යනවා. එහෙනම් goodbye.